ICC Men's T20 World Cup 2026. Happy, Miss Shara happy. සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම 2026 පැවැත්වීමට නියමිත 2020 ලෝක කුසලාන තරඟාවලිය සඳහා කාණ්ඩ 4ක් යටතේ රටවල් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ දෙවනි කාණ්ඩේ. ඉතින් කාණ්ඩ 4ක් යටතේ රටවල් 20ක් මෙම තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් පළමු කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇමරිකාව, නැමීබියා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායමත්, දෙවන කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමාන කණ්ඩායමත්, තුන්වෙනි කාණ්ඩය යටතේ එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, ඉතාලිය, බංග්ලාදේශය සහ නේපාලය යන කණ්ඩායමුත්, හතරවෙනි කාණ්ඩයට දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ කැනඩාව යන රටවලු ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වෙන්නේ පෙබරවාරි 7 වෙනිදා. පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනිදා දක්වා මාසික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වය සමග මෙම ලෝක කුසලාන තරඟාවලියේ තරඟ පැවැත්වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකාවේ කොළඹ ICC ක්‍රීඩාංගණයේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වගේම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී මෙම ලෝක කුසලාන තරඟාවලියේ තරඟ පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් පෙබරවාරි 7 වෙනිදා පාකිස්තානයේ සහ නෙදර්ලන්තයේ පළමු තරඟය ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකාවේ ICC ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ වගේම පෙබරවාරි 7 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය යන රටවල් කල්කටායේදී ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ වගේම ඉන්දියාව සහ ඇමරිකාව එක්සත් ජනපදය මුම්බායියේදී තරඟ වැදීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙන්නේ පෙබරවාරි 8 වෙනිදා. ඉතින් ශ්‍රී ලංකාව අයර්ලන්තයේ සමග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරඟය ක්‍රීඩා කරනවා. ඉතින් ඒ වගේම පෙබරවාරි 12 වෙනිදා ශ්‍රී ලංකාව සහ ඕමාන කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී, පෙබරවාරි 16 වෙනිදා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී, පෙබරවාරි 19 වෙනිදා ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම සමග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ සියල්ලම ලංකාවේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරඟාවලිය විකාශය වන නාලිකාවන් සම්බන්ධව තොරතුරු මේ වෙනකම් වාර්තා වෙලා නැහැ. ඉතින් තරඟ කාලසටහන නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියේදී මෙම ලෝක කුසලාන තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු වගේම අලුත් වන ක්‍රිකට් ලෝකයේ නවතම ක්‍රිකට් තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.